අසේන් සේනාරත්න මීට වැඩිය හොඳයි උඹේ අයන්න ඉතුරු ටික හිතා ගන්න. යකෝ පරයෝ බලු වැඩ කරන්න එපායකු. රටේ මිනිස්සුන්ට කියන්නේ ඔන්න අසේන් සේනාරත්න මුන් දන්නවා ගෑවිච්ච තැන. ගෑවිච්ච තැන ඉවරයි. පට්ට හොරු. අම්මා තාත්තා වුණා විකුණන් කන්නේ. ඩුබායි රටේ තරුණ බාල මහලු වැඩිහිටි සියලු දෙනාම අපේ රටේ මිනිස්සු එකතු කරලා මූට දීපු කන්ටේනර් 4න් කන්ටේනර් 3ක දේවල් හොරා කාලා. වෙච්ච දෙයක් නැහැ. එකයි ඒවලා තියෙන්නේ. මෙන්න සාක්ෂි සහිතව දැන් ඒව අනාවරණය වෙනවා. මූ මේ ගැන අහනකොට Facebook බ්ලොක් කරනවා. කෝල් උස්සන්නේ නැහැ. ඒවට උත්තර දෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි යකෝ පිටකොටුවේ හිඟා කාපා. හිඟන්න තොපිට වඩා හොඳයි. මුන්ට රැවටෙන්න එපා. හරි? මුන්ට රැවටෙන්න එපා. මුන් තැනකට මැදිහත් වුණොත් ඉවරයි. කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ වංව මූ ගේනකොට අපි දන්නවා මොකක් හරි කුමන්ත්‍රණයක්. ඒකයි හාමුදුරුවනේ අපි කතා කරේ. හරි මම බැනපු එක මූ ෂෙයා කරලා තිබුණා. හරි? ඒ කියන්නේ මුන් තන්නිකර ව්‍යාපාරිකයෝ. මේක තන්නිකරම ගේම් එකක්. වෙනම Facebook page හදාගෙන fake account හදාගෙන මඩ ගහන්න report ගහන්න මේක තන්නිකරම කූට වැඩ. හරි? මුන් තන්නිකර හොර වැඩ කරන්නේ. ගරු ජනාධිපතිතුමනි අනිවාර්යයෙන් මූ අත්අඩංගුවට ගන්න ඕනේ. කන්ටේනර් 3ක් හොරා කාලා. මූ නේද කිව්වේ ජනාධිපතිතුමා අවසර දෙනවනේ. බැරි වෙලාවත් ජනාධිපතිතුමා අවසර දුන්න රටේ මිනිසුත් ඉල්ලුවා. අපිත් ඉල්ලුවා කමක් නෑ දීලා බලමු කියලා. දුන්න නම් ඉවරයිනේ. ඔන්න කන්ටේනර් 4න් 3ක් හොරා කාලා. යකෝ තොපිට හෙන ගහනවා. අහිංසක තරුණයෝ මාසේ දිරාම් 200 මාසේ පඩිය දිරාම් 200 ඒක තොපිට දීලා මේ රටේ දුක් විඳින මැරිච්ච අසරණ භාවයට පත් වෙච්ච ගම් වතුරෙන් විපරතරපත් වෙච්ච අසරණ මිනිස්සුන්ට උදව් කරන්න තොපිට දීලා උන් බඩගින්න හිටියා. උන් ණයට අරන් ජීවත් වුණා මාසේ. එහෙමයි අපේ රටේ මිනිස්සු කැප වුණේ. ඒ අතරතුර තොපි මේ වගේ සක්කිලි බලු වැඩ කළා. තෝත්තර සුනාමි කාලේ අර මාලේ කඩාගෙන මුදර තල්ලු කරන්නේ අන්න ඒ වගේ බලු වැඩක් තමයි තෝ කරන්නේ. මේවට අනිවාර්යෙන් පැහැදිලිව මරන්න ඕන. ප්‍රසිද්ධියේ මුන්වත් ගිහින් දාන්න ඕන ඒ වලවල් වලට. හරි? මුන් තන්නේ කරම සක්කිලි ගරු ජනාධිපතිතුමනි මූට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ගරු පොලිස්පතිතුමනි අපි ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනා ඉල්ලා සිටිනවා මේ කරපු අමන තුච්ච පාහර වැඩේට මුට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. කෝ ඉතුරු කන්ටේනර් 3 ඒක කොහෙද බොගේ අම්මගේ කොහෙ අතුලේ තියෙන්නේ? උඹේ ගෑණිත් විකුණනවා. උඹේ දරුවත් විකුණනවා. තොපිට හැම එකක්ම බිස්නස් විතරයි. දැන් කත්නෝරුවේ හාමුදුරුව අල්ලගෙන ආගමත් විකුණන් කනවා. හරි? ඒ නිසා හාමුදුරුවනේ මුන් ඔබ වහන්සේ වටේ හිටියතර විරාජ් පෙරේරා හරි තක්කඩි මුන් හිටියත් ඔබ වහන්සේ ගමනත් ඉවරටම ඉවරයි කියලා හිතාගත්තොත් හොඳයි. අපේ හාමුදුරුවනේ දෙතුන් සරණයි. හාමුදුරුවනේ අර ඔබතුමා මේ දාලා දෙන අශෙන්ගේ වීඩියෝ එක ඒකට විස්තර දුන්නේ මම තමයි අයියට රංගන අයියට. මේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබතුමාට ඒකට. මොකද අපි මේ මහන්සියලා එකතු කරලා දුන්න බඩුව ඔයාලට. ඔය අකා අපිට කිව්වා හාමුදුරුවනේ මේ සත්‍යයක් ඇතුළත ලංකාවට යවනවා එයා කාගෝ දාන්නේ කියලා කිව්වා. ඒකයි අපි ඔකට උදව් කරේ නැත්නම් අපි දන්නවක තනි හොරා කියලා. හැබැයි අපි හිතුවේ නෑ මේ මෙච්චර මේ මිනිස්සුන්ගේ මිනිහුඩුත් මේව කරයි කියලා. ඔච්චර ලංකාවට ආව මේ අපදාව කියලා තියෙදි. මූ අපිට එහෙම කරයිද? මේ උතරන්නේ නෙමෙයි ඔය කාගෝ එකක් තියෙනවා තමයි හාමුදුරුවනේ. කාගෝ එකෙන් මේ පෙරේදා ඊයේ වෙනකම්ම මේ කන්ටේනර් 4ක එක හිටියේ. ඊට පස්සේ මේ දැන් ඊයේ එකපාර මේක ගැස් වුණාට පස්සේ ඊයේ කෙනෙක් කන්ටේනර් එක අනිත් තුනේ යාලා ගෙලු. මේ දැන් අපි මේ 4ක් දාලා ඉවද්දී හමුදුරුනේ. එතකොට දැන් මේ 4ට මේ කොහමරි මේ ඉන්නවා රෙස්ටල් රයිඩර්ස්ලා ගිහිල්ලා මේ බයික් පදින සෙට් එකක් අපේ ලංකාවේ කට්ටිය. මේ ඒ කට්ටියත් දැන් අන්තිම දවසේ බඩු පටවන්න ගිහිල්ලා මේ ටැංකිය වලට. ඊට පස්සේ මේ පටවන්න යද්දිත් මේ කාගෝ එකේ වුණුත් හමුදුරුනේ එහෙන මාර්සිකාරයෝ. උන් මේ වෙන බඩුත් පටවලා ඇතුළට මේ ආදා අපේ ඩොනේෂන් බොක්ස් ඇතුළට. ඊට පස්සේ අර අයියා මේ ඩුබායි රටස් එකේ අයියා අහලා මේ මොනවද මේ පටවන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ මේවා මේ ඩෝර ඩෝ යන්න තියෙන බඩු මේවත් යන්න ඕන කියලා. හමුදුරුනේ මට විතරනේ අපි ඔක්කොම සැකයක් තියෙනවා මේ මොනවද දැම්මත් දන්නේ නැහැ ආධාර කියලා. ඒ ආධාර අස්සේ දැම්මා මොනවද දැම්මත් දන්නේ නැහැ මූ ලංකාවට දාන්න මේ අපි හමුදුරුනේ. මොකද මේ දැන් අපි මේ 4ක් මේ යවපු එකේ දැන් එකක් උනේ කොහොමද? අනික අචේනොත් පෙරදර ඇත් කියලා තිබ්බ ඊයේ තජෙන් දාලා තිබ්බා මේ 4ම රිලීස් කරගත්තා කියලා. කාගෝ ඉන්න 3යි කියලා. මේ සෝරි කාගෝ ඉන්න 1යි කියලා. 3ක් යාලගේ කියලා. ඉතින් මන් දන්නේ හමුදුරුනේ මේ මොකක් වුණාද කියලා. කොහමද අන්තිම උනේ අපේ මහන්සියත් අපරාධේ පව් ලංකාවේ මිනිස්සුන්ගේ බඩපුරොන්ට අපි හැදුවා හමුදුරුනේ ඔක්කොම අපරාධේ. මචං ලංකාවේ මිනිස්සු ඉන්නෝ නේද? මාර මෝඩ මිනිස්සු අයක් ඉන්නවා සමහරක් උන් 80%ක්ම මෝඩයි. නැත්තම් මුගේ මේ කිරි රැවුලවත් දැන් බලපන් මුගේ දැන් දාලා තියෙනවනේ මේ උඩ. කන්ටේනර් 4ක් ඇව්වා රම්මනම් කියලා දාලා දෙන්න උඩ.
බලපන් මූ වගේ ගෝතෙක් සිරාම පොන්නේ මුකේ රැවුලවත් නැහැ බලපංක උත්තගේ සිරාම කියන්නේ බලපං වැටි මුන්ට බං මේ බලත් කවුරු හරි වීඩියෝ එකක් දැම්මම අන්මට මූ තමයි රියල් බාන්ඩේ කියලා බල දෙනවා මෙන්න මේ වීඩියෝ දෙක බලලා ඉඳපන්කො මුලින්ම ඊට පස්සේ මම බලට කියන්නම් ආසියන් කියන ගෝතයා පෝස්ට් එකක් දාද්දිත් කන්ටේනර් හතරම නිදහස් කරගත්ත රිලීස් කරගත්තා කියලා කියද්දිත් පාඩු හිටපු කාගෝගේ කට්ටිය දැන් කියන එක කන්ටේනර් එකයි තිබ්බේ ඉතුරු තුන යාළගේ කියලා මන් දන්නේ නැහැ ඉතුරු තුනේ මොනවා යවුවද කිසිම දෙයක් ඒක මන් දන්නේ නැහැ ඒ වුණාට මං අහන ප්‍රශ්නේ ඇයි අයිබන් සුබ සන්ධ්‍යාවක් විශේෂයෙන් මේ ලයිව් එකක් එන්න හිතුණා මේ ගොඩක් කතා බහට ලක් වෙනවා ලංකාවට යවපු ඩොනේෂන් සම්බන්ධයෙන් කන්ටේනර් සම්බන්ධව. ඉතින් පළවෙනිම කියන්න ඕන රොයල් කාගෝ අපි මේකට මූලිකත්වය ගත්තේ මේ ඒ දවසේ කියන්නේ එදා ওই යෂෙන් වීඩියෝ කරන්න ඉස්සෙල්ලා අපි උදේ ඇත්තටම දැම්මා අපිට ඕන වුණා ලංකාවේ ව්‍යසනයටපත් වෙච්ච මිනිස්සුන්ට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. ඒකෙන් අපි අපේ කස්ටමර්ට කිව්වා ඔයාලා කැමති නම් අපිට බඩු දෙන්න අපි ඒ ටික ලංකාවට යවනවා කියලා. ඊට පස්සේ අෂෙන් මේ වීඩියෝ එකක් දාන හවස දැක්කාම අපි කිව්වා ඔයාගේ බඩු දිනනවා අපි ඒව යවලා දෙන්නම් කියලා. මේ සම්පූර්ණ මේ කොටස අපි රොයල් අපේ කාගෝ